විසකට හොය ඉන්නේ තේරුමකුත් නැහැ. මෙයාට පාඩම් ගන්නන්න ඕනේ. මම කීපාරක් කොහොමද මෙතනට සෙන්ටිමීටර් දාන්න කිව්විලා? කාටවත් ගණන් නැහැ. මට කැමරාව දිනවද? මෙන්න ගන්නවා නම් ෆොටෝ. මෙන්න ෆොටෝ. මහත්තයෝ කොළඹ ඉන්න මීඩියා කට්ටියට කියන්න මේවා වාර්තා කරන්න කියලා. මෙන්න නිවුස්. මොකද්ද කලබලේ? කලබලේ? ඇයි මහත්තයෝ ඇස්කේට දෙකට හෙන ගහලාද? මේ පිළිමෙට බෝම්බ ගහලා. කැමරාව බෝ මහත්තයෝ. ඓතිහාසික සිංහල ගම්පින් වලින් සිංහලයන් පළවා හැරලා මෙගලේ පළාත් කමංගේ ඊලාම් සීන රාජ්‍ය තුලට ඈඳා ගන්න කොටින් ගෙනන ප්‍රයත්නයේ එක්තරා වීරු ප්‍රතිඵලයක් තමයි මේක. මේක ආරම්භයක් නෙමේ අවසානයක් නෙමේ. අපි සිංහල බෞද්ධයෝ මේ විදිහට ඇකිලා හිටියොත් කවදාවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ මුල්ල ප්‍රදේශයේ මඩ පිළිමයකට කිසියම් පිරිසක් විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. ඊයේ රාත්‍රියේ මේ සිදුවීම සිදුවී ඇති අතර මෙහි වගකීම මෙතෙක් කිසිවෙකු විසින් බාරගෙන නොමැත. අම්පාර පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි. සුනාමියෙන් දැඩි හානි වූ ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල අනාථ කඳවුරු කරහා රෝග පැතිරීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ තත්ත්වය වළක්වා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස ඒ රටවල අදාළ බලධාරීන් මුල් අන්දමින් දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර ඇත. සුනාමියෙන් නවතන් වූ ප්‍රදේශවල ජනතාවට සහන සේවා සැලසීම සඳහා තවත් රටවල් ගණනාවක නියෝජිතයන් හමුදුරනේ මම රේඩියෝ එකේ ඇහුවා. දැන් මොකද කරන්නේ? ලොකු කලබලයක් ඇති වෙන්න යන්නේ. කලබලයක් ඇති වුණොත් නවත්තන එක අමාරු. කලබලයක් ඇති වෙන්න ඉස්සෙල්ලා වළක්වන්න ඕන. කොළඹින් ටීවී කාර්යෝ කැමරා උස්සගෙන ඒවි. එතකොට මොකද කරන්නේ? මුලින්ම කරන්න තියෙන්නේ එතනින් බුදු පිළිමයක් ගිහින් තියෙන එක. මේ හදිස්සිය කොහොමද හමුදුරනේ ඒක කරන්නේ? හන්දියක් ගානේ ගහක් ගලක් ගානේ බුදු පිළිම තියෙන එකට මම කොහොමදත් විරුද්ධයි. ඕක උතන තියෙනකොටම මම ගුණවංශට කිව්වා. ඕ ඇහුවයි. ඔය බුදු පිළිමේ අරන් ගියේ මෙහෙන්. මේ පිළිමෙට සමාන අනුරාවක් මෙහෙ තියෙනවා. ඒක ගෙනින් එතනින් තියන්න. ඒ දැන් සෙනග රැස් වෙන පටන් අරන් හමුදුරනේ. සෙනග රැස් වෙනක නවත්තන සාත්තරේ දන්නේ හමුදාවේ පොලිසියේ ඉන්න ඔය මහත්තුරුනේ. සෙනගට නොපෙනෙන්න මේ පිළිමේ ගිහින් එතනින් තියන්න. එච්චරයි. විපුලා හමුදුරුවෝ අද අප පිට නිදාස් වෙන දවස මේ කරදරින්ද උසාවි පැත්තට යන්න බැරි වෙනවා. පොඩි දන මොකක්ද අතන කලබලේ? අංකල් කලබල වෙන්න එපා. ඇස් දෙක පියාගත්ත තරමට හොඳයි. එහෙම කොහොමද? පොඩ නවත්තලා බලමුකෝ. මං අංකල්ගේ ගන්න දෙන ගමන් නැවතුවා. කිසිම තේරුමක් නැති නැවතීමක්. අන්න අපේ තාත්තත් එතන ඉන්නවා. සමහර ප්‍රශ්න තියෙනවා. නැගියත් වෙන්න ඕන. විසඳුමක් හොයන්න. සමහර ප්‍රශ්න තියෙනවා මගහරින එක තමයි විසඳුම. මේකත් ඒ වගේ දෙයක්. අන්න අපේ අනිත් කෑන් එක නැවතුවා. අන්න වැඩේ අද වෙන තැන.
කට්ටියට ලොකු හාමුදුරුවෝ එන්න කියලා කිව්වා. ඉක්මනට. අමල් මහත්තයා ඔතනින් අත තියන්න. පොඩි දඩ මෙතනින් ගන්න. දැන් උඩ ලෑල්ලෙන් අල්ලන්න එපා. යටින්. බලාගෙන පිළිමාන්ත තල්ල ගන්න. මේ ඕගොල්ලෝ මෙතන මොකද කරන්නේ යන්න. ඔය විදියට ඔක කවදාවත් උත්සගෙන යන්න බෑ. ඔය දෙන මාරු වෙන්න මෙහෙම එන්න. වයින්නක මෙතෙන්ට බලන්න. පිළිමාන්ත අල්ල ගන්න ඔය ඈ. හරි. උස්සන්න මෙතන බලන්න. අල්ලගමු කොහම හරියා. ඔන්න. හරි. කොහොමද මේ කරන්නේ? ಈಗ ಬರ್ದಾಗ ಅಲ್ಲಗಮ್ಮ ಮೇಕರ್ ಹರಿ ಇನ್ನು ಅಲ್ಲ ಗಂಡ ಹರಿ කොටේ වල පොඩි නම් මේ ගන්නකො. අට යන්නකො. එන්නකො අල්ලන්නකො පැත්තට ආද. ಹರಿ අල්ලන්න. ಇನ್ನು ಅಲ್ಲ ಗಂಡ අල්ල දැන් පිට අමුන්ද පේපර් කාලා ආදිච්චි ලෙඩක් කඩාපාත්තුනින්ද මට උසාවි පැත්තේ ඉන්න බැරි වුණා. ලොකු හාමුදුරුවෝ මොකටද රස්තියාදු වෙන්නේ? මාව ශරීර අපිට නිදහස් කළා. දැන් මේ මොකද්ද වෙන්නේ? ඉන්නක් ඇවිලුණාට පස්සේ නිවා දානවට වඩා ලේසි ඒක ඇවිලෙන්න ඉස්සෙල්ල වළක්වන එක. විපුලට ආපු ගමන් මූණේ ඇඟ මහන්සි වෙන වැඩක් කරන්න. මේ පිළිම වහන්සේ ගෙනින් ඉස්කෝල හන්දි තැන්පත් කරන්න ඕන. ඇයි එතන තිබුණ එක? පොඩි අනතුරක් වුණා. ඔය සිවුරල්ලලා ඔතනින් ගැටයක් දාගන්න නැත්නම් උලඟටයයි හරිනේ නේ දොස්තර මහත්තයා තාම මෙහෙ. ඒක තමයි හාමුදුරනේ මටත් තියෙන ප්‍රශ්නේ අපි යමුද ලොකු හාමුදුරුවෝ කියපු වැඩේට? හරි යමු අපේ හාමුදුරනේ ඉස්සරහන්න ගෙන්න මට මෙතන හොඳයි. මේක හෙල්ලෙන්නේ නැතිව නල්ල ගන්නත් පුළුවන් නේ. හොඳට අල්ල ගන්න ඩොක්ටර් ගෙදියා வாங்கோ கொஞ்சம் கலவலே அங்கே ஒரு பிள்ளைக்கு வந்து வடி வந்துட்டு கலை புள்ளையா அவனை காப்பாற்றப்படும் சீக்கிரம் வாங்கோ හරි ලොරිය යන්න பாத்திமா அக்கா கொஞ்சம் சுடுதண்ணி எடுத்துட்டு டாக்டர் கெதியண்டு வரட்டா අන්න විපුල හාමුදුරුවෝ රිමාන්ඩෙන් රිලීස් වෙලා හාමුදුරුවෝ රිමාන්ඩික මේ මොන හාමුදුරුවෝ කෙනෙක්ද? අනේ නෑ අනුන්ගේ රණ්ඩුවකට පැටලලා නිරපරාධයි.
එතකොට මේ පළාතේ පිළිමයකට බෝම්බ ගහලා සිද්ධ වෙලාම නැහැ. පිළිමයකට බෝම්බ ගහලා සිද්ධ වෙලාම නැහැ. එතකොට මෙතන තිබ්බ පිළිමේ මේ තියෙන්නේ මෙතන තිබුණේ මේකමද? නැත්නම් වෙන මොකද්ද? මම අදනේ මෙතන ගාඩ් වැටුනේ. මේ පිළිමෙමයි. මේ අංකල් මගෙන් කුණාරු පහන්න නැතුව යනවා යන්න. වගේ වගන්න නැතුව ගස්කල් ගානේ හන්දි ගානේ ගෙනල්ලා මෙතන අටවනවා. අපි පරිප්පු කන්න ඕනේ. බම්බුව. එහෙනම් මිස්ටර් ගුණවංශ අපි ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි අපිට කරපු උදව් වලට. මහත්තයා කොළඹ ගිහිල්ලා කියන්න නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කේ ගමක තියෙනවා කියලා පිළිමයක් බෝම්බ ගහලවත් කඩන්න බැරි. කැඩුවත් ඇයි පිල්ලම් ගහන්න කලින් ආයෙත් තිබුණ විදිහටම තියෙන.